ආයුබෝවන් ඔයාලා සියලු දෙනාටම. කුරුළු ලෝකයේ ගෘහ නිර්මාණ ශිල්පියා කියලා හඳුන්වන්නේ වඩු කුරුල්ලට. ඉතින් එයාලා කූඩු හදන විදිය, පැටවුන් රැක බලා ගන්න විදිය පිළිබඳවයි අද සෙල්මාන් පිටින් ඔයාලට අරගෙන එන්නේ. ශ්‍රී ලංකාව තුළ වඩු කුරුල්ලන් දෙවර්ගයක් හමු වෙනවා. රුක් වඩු කුරුල්ලා සහ පන් වඩු කුරුල්ලා. අපි කවුරුත් දන්න පහළට එළෙන කූඩු තනන්නේ රුක් වඩු කුරුල්ලයි. මොවුන් එකම ගසක විශාල කූඩු සංඛ්‍යාවක් සාදනවා. වසර පුරාම තම වර්ගය ආභෝ කරන මොවුන්ගේ පිත්තර සුදු පාටයි. මොවුන්ගේ කිරුළ සහ ලය දිලිසෙන කහපාටක් ගන්නවා. මුහුණ සහ උගුර ප්‍රදේශය තද දුඹුරු පැහැයක් ගන්නවා. යටිකය සුදු පාටයි. වඩු කුරුල්ලාගේ කිරිල්ලිය තරමක් නොදිලෙන ලාකහ පැහැයට හුරු දුඹුරු පැහැයක් ගන්නවා. කුරුළු ලෝකයේ එල්ලෙන කැදලි අතරින් අපි කාගෙත් සිත් එක විටම පැහැරගන්න කැදැල්ලක් තමයි මේ වඩු කුරුල්ලන්ගේ කූඩුව. මේ කූඩු දැක තිබ්බත් ගොඩක් දෙනෙක් දන්නේ නෑ මේ කූඩුව තනන ආකාරය. වඩු කුරුල්ලා වැඩි වශයෙන් කූඩුව තැනීමට යොදාගන්නේ ශාක පත්‍රයි. මුලින්ම කොලේ අග කොටස වඩු කුරුල්ලා හොටයෙන් කපා දානවා. පසුව එය හොටේ හරස්ව තබාගෙන වේගයෙන් කූඩුව තනන ගස වෙත පියඹනවා. වඩු කුරුල්ලන් විසින් මෝසම් වැසි සමය ඇරඹීමත් සමගම කූඩු තැනීම ආරම්භ කරනවා. ඒ වඩු කුරුල්ලන් ජනපදයක් විදියටයි. ජලාශාශ්‍රිතව ගස්වල අතුරු ඉකිලිවල කෙරවලේ තමයි මොවුන් කූඩුව සෑදීමට තෝරාගන්නේ. ඒ පහසුවෙන් සතුරන්ට තමන්ගේ කූඩුව වෙත ළඟාවීමට නොහැකි වෙන නිසා. මේ කූඩු හදන්න ගොයම් කොළ, තෘණ වර්ග හා කෙඳි වර්ගද පැටවුන්ගේ සුව පහසු උදෙසා පුළුන් වර්ගද උපයෝගී කර ගන්නවා. මුලින්ම තනන්නේ කූඩුවේ සැකිල්ලයි. වඩු කුරුළු කූඩුව ඇතුළත මැටි, පුළුන් හා සිනිඳු පෙඳ සොයා තබමින් සියුම් තැන් සකසන්නේ කිරිල්ලියයි. කුරුල්ලා කූඩුවේ අමාරුම හරිය හදලා ඉවර වෙනහමයි කිරිල්ලියක් තෝරාගන්නේ. අමු ගොයම් කොළ හා තනකොළ යොදා ගන්න නිසා කූඩුවේ මුල් කාලයේදී කොළ පාටින් තමයි තියෙන්නේ. මේ කූඩුව ඇතුළත රඳවන මැටි නිසා කූඩුව වඩා ශක්තිමත් වෙනවා. ඒ නිසා සුළඟින් කූඩුව ආරක්ෂා වෙනවා. ගැමි මතයක් තියෙනවා මේ කූඩුව ඇතුළත ආලෝකවත් කරගන්න වඩු කුරුල්ලා කණා මැදිරියෙක් ගෙනවිත් කූඩුව තුළ ඇති මැටිවල අලවන බව. එක්තරා ආකාරයට මේ වඩු කුරුල්ලා අනාවික කියන කුරුල්ලෙක් විදියට ගැමි ජනයා හඳුන්වනවා. මේ වඩු කුරුල්ලා ජලාශවලට ආසන්නයේ කූඩු තනනවා නම් එයින් හැඟවෙන්නේ වර්ෂාවක් ආසන්න කාලයක් නොලැබෙන බවයි. ඒ වගේමයි ජල මට්ටමට ඉතා ඉහළින් කූඩු තනන්නේ නම් වර්ෂාව ළඟම එන බැව් ආරක්ෂාව සඳහා තමයි මේ කූඩු තනන්නේ. මෙයින් එක්තරා විදියට ඔවුන්ගේ ඥානය පිළිබඳව අපිට අදහසක් ගන්න පුළුවන්. ඉතින් අද දවසේ සෙල්මාන් පෙතෙන් වඩු කුරුල්ලා කියන පුංචි කුරුල්ලාගේ චමත්කාර කූඩු තනන ආකාරයයි කියලා දුන්නේ. තවත් දවසකින් අනිත් පන් වඩු කුරුල්ලා ගැනත් කියලා දෙන්නම්. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න සෙල්මාන් පෙත සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ස්තුතියි.